යම් දෙයක් නැති වුණා. මට ඒ නැති වෙච්ච දේ තෝන්නේ නැහැ කියමුකෝ. මට ඒ ගත්තේ කවුද කියලා විතරක් හොයලා දෙන්න ගුරුනාන්සේ මුකින් හරි බලලා. සරි පුතා බය වෙන්න එපා. සරි ඔක්කොම හිතට ගන්න මම බලන්නම් වැඩේ. හරිද? මලේ ප්ලේට් එක ගන්න. ප්ලේට් එක ඉක්මන් කරන්න. රයිට් මේ තියෙන බඩු. රයිට්. රින් ගට්ටු වරෙන් ප්ලේට් එකට වරෙන් අඬු රෙන්ඩු මුඬු නාල වරෙන්. රයිට් අන්න බඩු දුවනවා. සරි බඩු දුවනවා හොඳට පේනවා. ෂට් කට්ටුනා මලේ. සිග්නල් අවුල්ද මලේ? බලන්න බෑ පොඩ සිග්නල් තියනවාද කියලා. බලන්න පිට ටිකක් ගන්න බලන්න පිටට. රයිට්. රයිට්. වරෙන් රින් ගට්ටු වරෙන් දුපන්. රයිට්. සරි. උඹ මොකද? උඹද බලන්නේ මමද බලන්නේ? නෑ උඹ. එහෙනම් උඹ ඉඳපන් පැත්තේ ඉන්න මම බලනකම්. රයිට්. මල්ලි. నువ్వు బడి చూడనా మళ్ళీ కాట నీకుంటే రೈಟ್ మళ్ళీ నువ్వు బడే ఎత్తులే దమా మళ్ళీ నువ్వు బడి వంగంగిని బడ్డే ఎత్తులే దమా నువ్వు దాగ నిన్నే කවුද ගුරුනාන්සේ? మళ్ళీ මේක පමයා ගුරුනාන්සේලාට අපි ගොඩක් ගෞරව කරනවා. ඒනට මේ ගමේ එක එක අය කතා අහලා ගුරුනාන්සේලාට අපිට විහිළු කරන එක වැරදි. ඒ කාලේ යම් දෙයක් වුණා තමයි. එහෙම කියලා ගුරුනාන්සේලාට අපිට ඔහොම කතා කරන්නේ. එකෙක්වත් නැහැ. හොඳ එකෙක්. ගමේ ඔක්කොම අපිට විහිළු කරන්නේ. භාව්‍ය කී. යකෝ මේක පුදු වැඩක් නෙමෙයි වෙලා තියෙන්නේ. හැමදාම. අනේ මොකද මං අර අපිට වෙන යනවා. නේ පොම්බේ කියෝ විතර ඒක අපිට වෙන යනවා. මන් දන්නේ මට බලන්න දුන්නේ නෑනේ උක. නේ බලපන් මෙච්චර මම මේ ඇත්තක් කියලා යකෝ මම බැනුමක් මේ ඇව්වමනේ බං අඩේ. මේකද බං අවුල මේක තියක මේක චීපම් ප්ලේට් එකේ ලෝකේ දාගෙන කාපන් ඔබ ඔය ප්ලේට් එක. අපි මේ සමිතිය කොච්චර ලස්සන කරන් ගියාද මේ ගමේ? අලුත් භාණ්ඩාගාරික කෙනෙක් පත් වුණා විතරයි. සමිතිය මුදල් වලට වෙච්ච දෙයක් නෑ. භූතය ගැහුවා. මම මේ කඩේකුත් කරන ගමන් තමයි මේ සමිතිය කරගෙන යන්නේ. අපිට කියන්නේ අපිට මොකද කරන්න කියන්නේ? අඩුම තරමේ මේ මං එනවත් හිතන්නේ නෑ. මේවට මේ භාණ්ඩාගාරික විතර නෙවෙයි වක් කියන්න ඕනේ. මේවට මේ තව අය වක් කියන්න ඕනේ. එහෙම කියලා ඔබතුමා මන් දිහා බලන්න. අද දේවාලේ වැඩ නෑ. අද තීවලෙදි නේ. දැන් මේ සමිතියේ සල්ලි වලට වෙච්ච දෙයක් නෑ. මේ මුළු සමිතියම පඹ ගාලක පැටලලා ඉන්නේ. මේ තමයි හිතන්නේ මම පමේ කියලා. එලිගන්තුමා මම පමේද? මේ වෙච්ච වංජාගෙන කතා කරන කවුරුත් නෑ. මේ ඔක්කොම බලන්නේ පමේ වගේ. මේ කො නැගලා එක්කෙනෙක් කතා කරන බලන්න. මේ වංජාගෙන කවුරු හරි කතා කරනවා. මේ මල්ලි මාඩිනි කතා කරන්න පුළුවන් දුබට. සභාපතිතුමාලත් වැරදි සභාපතිතුමා. මෙතන පඹයෝ කවුරුත් නැහැ නේ මේ සමිතියේ. ඉන්නවද පඹයෝ කවුරුත් මේ සමිතියේ? නැහැ. අනික භාණ්ඩාගාරිකතුමා තින් මූල්‍ය වංචාවක් වුණාම කියමුකෝ. ඇයි විග්‍රහණය කරපු මොහොතේ වැරදි නැද්ද? විග්‍රහණය කරපු මොහොතේ වැරදි. කවුරුත් දන්නේ විග්‍රහණය කරේ කවුද කියලා. හැබැයි තිලකේ ඔබ දන්නේ නැත කවුද විග්‍රහණය කරේ කියලා? දන්නේ නැහැ කවුද විග්‍රහණය කරේ? පමයා